අයිබෝන් මම හර්ෂ තිරංග හර්ෂ ක්‍රියේෂන් වැඩසටහනින් අද අපි ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි කරන්නේ. ඉතින් අද සුවිශේෂී චරිතයක් එක්ක සුවඳ කතා බහකට තමයි ආවේ. ඒ අසරණ සත්තු වෙනුවෙන් පීඩ වෙන ડોක්ටර් කෙනෙක් එක්ක. ඒ ડોක්ටර් ලක්මාල්. අයිබෝන් ડોක්ටර් අයිබෝන් හර්ෂ. කොහොමද ඉතින්? කොහොමද ඉන්නවා? ඉතින් අපි ડોක්ටර් ලක්මාල් කියවට මට පුළුවන් නම් කියන්නකො ડોක්ටර් ඒ මුල් නම සතුරංග ලක්මාල්. ડોක්ටර් ලක්මාල්ගේ විස්තර ටිකක් කියන්නකො. විස්තර ඉගෙන ගත්තොත් අපි මගේ ඇත්තටම ගම ඇවිල්ලා අම්බලන්තට මම සේවය කරන්නේ චලනීය මේ පෑලිය කොට මේ ආවට තමයි සේවය සමයන් කිරිබත් ගොඩ කඩුවට මේ යනවා. ડોක්ටර් අපිට ඔයාගේ එක ගුණාංගයක් ආරංචි වුණා. ඒ පාරේ ඉන්න සත්තුන්ට ඔයා බෙහෙත් කරනවා කියන. ඉතින් අපි ඒ ගැන පොඩි විස්තරයක් දෙන්නකෝ. ඔව් ඒක කිව්වොත් මෙහෙමයි දැන් يعني පාරේ සත්තුන්ගෙන් අයිතිකාරයෝ නැත්තේ නෑ ඇත්තේ නෑ. ඒක සාමාන්‍යයෙන් නැහැ කියලා තමයි අපි හිතන්නේ. ඒකෝට ඉතින් එහෙම දැක්කොත් අපි තාමගේ යාළුවෙකුට විතර අපි ගිහිල්ලා එතෙන්ද මේ ඌ අල්ලලා ඉස්සරට කරන්න පුළුවන් මේ කරනවා නේද? මේක පල්ලි ලැබෙන අවස්ථා දිනන නැති වෙනවා කියන එක බලාපොරොත්තු වෙන්නේ අතන කරන්නේ. ඒක ඉතින් අපේ වෙන්න ඕන දෙයක් නිසා තමයි මොකද? මේ අවස්ථාවේදී ඔබතුමාට සාමාන්‍යයෙන් අකරගතිය වෙලා තියෙනවා ඔව් සතුන්ගෙන් වඩා මිනිස්සුන්ගෙන් අකරගත වෙලා තියෙනවා. සමහරවිට අපි පාරේ සතා හිටියට ඒක අයිතිකාරයෙක් ඉන්නවා. දැන් අල්ලන්න ගිහිල්ලා හරි මේ සතා කෑ ගහද්දි ඒක කිය ප්‍රශ්න ලාභු අවස්ථා නැත්තවත් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් කියන්නේ. මම කිව්ව සතාට විරුද්ධ කරනකොට අමාරුයි විශේෂ එක ඩීල් එක යන්නේ. ඒක ඩීල් එක යන්නේ. ඉතින් ડોක්ටර් මේ දවස්වල ප්‍රසිද්ධ මාතෘකාවක් තියෙනවා සමාජයේ ජලදීපිකාව සහ මේ වීදිසුල කියන්නේ. මට පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් විස්තරයක් දෙන්නකෝ. ඔව් ඒ ගැන එදියෙන් කිව්වොත් අපි දැන් ජලදීපිකාව දුන්නොත් හැමෝටම මතක් වෙන්නේ බල්ලා විසයි විතරයි. එහෙමයි. ඔව් ඇත්තටම දන්නේ එහෙමනේ. ඇත්තටම මේකේ මූලාරම්භය ගත්තොත් ඒ කියන්නේ ජලදීපිකාවේ සයිකල් දෙකක් තියෙනවා. දැන් ඩොමෙස්ටික් සයිකල් එකයි වයිට් සයිකල්. ඒකත් දැන් අපිට ඇත්තටම ජලදීපිකාවෙන්නේ වයිල්ඩ් සයිකල් එකත් එක්ක ගැටුමම නම් අපේ ඩොමෙස්ටික් ඇනිමල් එක ගැටුමම නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි වායුසාසය නැසාවල වවුලුන් කරුත් වෙනවා. ජලදීපිකා. ඔව් වවුලගේ එනවා ඊට පස්සේ අපි ගත්තොත් මුගතියා ඊට පස්සේ ඉත්තෑවා ඒ වගේ බාහිර බලසේ ඉන්න සතුන්ගෙන් තමයි එන්නේ. ඒ කොහොමද ඕල්රෙඩි පරිසරයේ ජලදීපිකාව යනවා. ඒක අපිට එන්නේ ඒ මේ පරිසරයේ සදෙච්ච ඇටැච් එකක් කරොත් තමයි. ඒක උදාහරණයක් දැන් පොතයි තාවයිල් ඉන්න අපි පොළවෙරිය කියන්නේ කැට් කෙනෙක් කරේච්ච ඇටැච් එකක් තුන ගම උදේ අපි අපේ පූසට පූසරයිල පූසකෙන් එහෙම ගන්නවා කියනවා. ඒකේ ඒ යන රෝග ලක්ෂණ පෙන්වන ෆෝම් එකකුත් තියෙනවා. එහෙම නැත්නම් ඩාක් ෆෝම් එකකුත් තියෙනවා. දැන් මේ රෝග ලක්ෂණ පෙන්වන්න ගත්තම තමයි අපිට ඔය උදාහරණයක් ලේසියෙන් බලනකොට වතුරේ පය එන පත දෙකකින් සෙලගේ වෙනවා අපා ගන්න බයිනෝ ඒ වගේ ලක්ෂණ තමයි. ඒකේ සමහරක් වෙලාවට අපි දන්නේ නැති වුණාට ඒ ජලදීපිකාව සතාගේ ඇගේ තියෙන්න පුළුවන්. අද සතාගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ ටෆ් ෆෝම්. ඒ කියන්නේ අද උන් එක්ස්පර්ට් වෙන්න පුළුවන් තාගේ. දැන් සාමාන්‍යයෙන් මේකට ප්‍රතිකාර තියෙනවද? ඇත්තටම ප්‍රතිකාර කියලා ගත්තොත් දැන් මේක ජලදීපික වෙන වෛරස්. ඒකට ඒක ඇත්තටම ප්‍රතිකාරයක් නැහැ. ඒ කියන්නේ ක්‍රියේෂන් එක තමයි කරගන්න පුළුවන් එකම. ඔව් එහෙම නැත්නම් දැන් මේ මිනිස්සෙක් හරි ගාව හරි ඇටැක් කරොත් එක්ස්පෝෂර් වැක්සිනේෂන් ගන්න පුළුවන්. ඒ රජේ රෝහල් වලින් තමයි ගන්න ඕනේ මේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අපාරම ඕනේ නියපොත්තක් තිබුණා ඒ සාමාන්‍යයෙන් සපාකයකට පස්සේ මිනිස්සෙක් සපා ඒ කියන්නේ බල්ලෙක් ඒ වගේ ජලබීජිකාව ඇතුළේ තියෙන
බල්ලෙක් මිනිස්සෙක් සපා කෑවට පස්සේ කොයිතරම් කාලයක් තුරදී රෝහලකට යන්න ඕනේද? අර ඒකට දෙන්න තියෙන සරල උත්තරය තමයි පුළුවන් තරම් ඉක්මන. ඒක කියන්නේ ඒක වෙලාවක් කියන්න බෑ. ඒක කාපු ස්ථානයේ සහ ඒ වුන්ඩ් එකේ ස්වභාවයෙන් මේක වෙනස් වෙනවා. අපි දෙන්න තියෙන උපදෙස් තමයි ගෙදරදී මේ අනිවාර්යයෙන්ම මෙතන සබන් ඒක වෛරස් එකක් ඒක දිවෙන ලිපිඩ් වල තමයි. ඒක ලිපිඩ් බේස් එකක් විතර අපිට ගෙදර තියෙන සබන් තමයි. සන්ලයිට් දාලා හොඳට විනාඩි 15ක් විතර ඕන. ඊට පස්සේ මේ ගලා යන ජලයට අල්ලන්න ඕන විනාඩි 15ක් අල්ලලා ඊට පස්සේ ගෙදරදී මේ මුකුත් කරන්න දෙයක් නැහැ. ඒකම ළඟම තියෙන අජීර වලට බල්ලට පොතක් තියෙනවා නම් ඒ දෙහිතු ඇටි ටැටි ගන්න ආරෙන්න ගෙනියන්න අමතක කරන්න ඕනේ. ඒකම තියෙන ප්‍රශ්නේ දැන් වීදී සරණ බල්ලෙක් නම් පොතක් නැහැ. ඒක තමයි ඉතින් ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට අපි දැන් ඒ ඔබ්සර්වර් නම් ඉතින් අපි සති දෙක බල්ල බලා ගන්න කියලා කියනවා. දැන් විශ්වවිද්‍යාලයෙන් දෙන බ්ලේට් එක තමයි. ඒකෙන් අපි එතකොට එයාලා රේබිස් කියන සතෙක් අපුවා කරලා මේකට අවශ්‍ය මේ ප්‍රතිදේශ ලබා දෙන්න. ඒක තමයි වෙන්නේ. ඉතින් ડોක්ටර් අපිට කියන්නකො මෙම කැලණියේ ප්‍රතිආකොට තියෙන මේ ඔබතුමාගේ ක්ලිනික් එකකින් කරන සේවාවන් තියෙනවා. ඒක මම කෙටියෙන් කිව්වොත් දැන් ඕනම සතෙක් බලනවා. ඒ බල්ල පූසා ඕනෙක බලන අපි දැන් සාමාන්‍ය වෙන කිව්වොත් අපි පැටියෙක් ගෙනාවත් පැටියේ මුලින් ඉඳලා ඒ පාන් දෙකේනවා දුකුළු ගෙනවා ඊට පස්සේ ඒකට තියෙන ගහන්න ඕන වැක්සිනේෂන් ඒ පැත්තෙන් බේසික් වැඩ ටික යනවා. ඊට අමතරව මොනවා හරි දැන් ඊට අමතරව කොමන් වෙන්නේ රෑෂ් කේස් එක. රෑෂ් ඒක ටයිප් තියෙන ඒක අමතරව පොඩක් සර්ජරි විදියට આવුත් ඉතින් සාමාන්‍යයෙන් කොමන් වෙනවා ඉතින් ඔය කටව හම්බෙන්නේ ඉඳලා එහෙම එනවා එක. ඊට පස්සේ බල්ලු බූසෝන්ගේ දෙගොල්ලගම ඔය ඩිපෝ ගහලා තියෙනවනේ ඩිපෝ පාරක් ඇත්තම ගහන්න බලන්න ඒක දැන් අපුවයි ප්‍රතිඵල දැන් එනවා. ඒකට ඒවා දරපත් අවුත් තියෙනවා. ඒවා අයින් කරලා ඒවට අදාළ සැත්තම් කරනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඊළාමතර තුවාල කරන්නේ ඒවා ඊට පස්සේ අතපය විදිහින් ඉන්නේවට මේ සීල් එහෙම දාන්න. ඒ කියන්නේ තමයි කරන්නට පස්සේ ඒගොල්ලෝ දාලා ඒකට ඇස්සිඩ් දාන්න එනවා. ඒවා සාමාන්‍ය බේසික් එක්ස්රේ ස්කෑන් නම් දැනලා නැහැ. ඒ අරින්න සාමාන්‍ය ක්ලිනික් එකේ ඉගෙන කරලා ගන්න සියල්ලම අපි දිදුවා. එහෙනම් ඉතින් අපිට අපේ කතාව අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හවුස් ක්‍රියේෂන් වැඩසටහනේ අද මෙම වැඩසටහන නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රථමයෙන් මම කියන්නේ ඔයගොල්ලෝගේ ගෙදර සොරතල්ලු පිටිකර සොරතල්ලු ඉන්නවනම් මේ ස්ථානෙට අරන් ඇවිල්ලා ඔයාලට ඩේට් කරගෙන ඉන්නේ කියලා තියෙනවා. මම අන්තිමටම මේ ડોක්ටර්ගේ ටෙලිෆෝන් නම්බර ඔක්කොම දාන්න. එහෙනම් අද වැඩසටහන නිමා කරනවා. එහෙනම් ડોක්ටර් ඔබතුමාට බොහොම ස්තුතියි අපේ ඔබතුමාගේ වටිනා කාලය අපිට දුන්නට. එහෙනම් හවුස් ක්‍රියේෂන් වැඩසටහන තරගන ඔයාලත් මේ වැඩසටහන ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියනවා. එහෙනම් ඔබ සැමට බොහොම ස්තුතියි. සුබ දවසක්.